සුනකයෙක් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ටිකක් අපහසුතාවයට පත්වෙන මේ සිදුවීමට මුහුණ දීලා ඇති. ඒ තමයි සුනකයන් මිනිස්සුන්ගේ රහස් ප්‍රදේශ ඉව කරන එක. ඉතින් ඇත්තටම ඇයි යාළ එහෙම කරන්නේ? මේ විග්‍රහයෙන් අපි ඉගෙන. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. බලන්න Reddit පරිශීලකෙක් මේ ගැන කියන දේ මගේ Great Dane බලුපැටිය නම් මිනිස්සුන්ව ඉව කරන යන්ත්‍රයක්. එයාව හුරතල් කරන් දෙන හැමෝගෙම වගේ රහස් ප්‍රදේශවල යා බලමෙන්ම මුණ බගන්නෝ. ඉතින් මේක ගොඩක් දෙනෙක්ට පොදු අත්දැකීමක්. ඉතින් ඇත්තටම මොකක්ද මේකට හේතුව? මේ පුරුදු පිටිපස්සේ තියෙන කතාව තමයි අපි දැන් හොයලා බලන්න යන්නේ. මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේක අපි හිතනවා වගේ අශීලාචාරය නරක දෙයක් නෙමෙයි. ඇත්තට මේක යාලක හරියට පොතක් කියවන වගේ වැඩක්. සුනකයන් ජීවත් වෙන්නේ සුවඳ වලින් පිරුණු ලෝකයක. හිතලා බලන්න අපිත් බල්ලොත් එකම තැනක හිටියත් අපි ලෝකයේ දකින විදිහ කොච්චර වෙනස්ද කියලා. අපේ ලෝකේ පාලනය වෙන්නේ පෙනීමෙන්. අපි කඩේක ඇඳුම් දකිනවා, පොත් සප්පුවක පොත් දකිනවා. ඒත් බල්ලෙකුගේ ලෝකේ පාලනය කරන්නේ සුවඳ. එයාලා මස් කඩෙන් එන සෝසේජස් සුවඳ දැනගන්නවා. පාරේ කෙළවරක තියෙන සුවඳ පණිවිඩ කියවනවා. ඉතින් බල්ලෝ කියවන්නේ අපිට සාමාන්‍යයෙන් නොදැනෙන රසායනික භාෂාවක්. මේ භාෂාවේ තියෙන විශේෂ වචන වලට තමයි ෆෙරමෝන කියන්නේ. ශරීරයේ තියෙන ඇපොක්‍රීන් කියන විශේෂ දහඩිය ග්‍රන්ථි වලින් නිකුත් වෙන මේ රසායනික ද්‍රව්‍ය හරියට කෙනෙක්ගේ ස්ටේටස් අප්ඩේට් එකක් වගේ. ඒකෙන් සමාජ තොරතුරු හුවමාරු වෙනවා. එකම එක සැරයක් ඉව කරලා බල්ලෙකුට හොයාගන්න පුළුවන් තොරතුරු ප්‍රමාණය ඇහුවොත් පුදුම හිතේ. එයාලට දැනගන්න පුළුවන් කෙනෙක්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සෞඛ්‍ය තත්ත්වය, ඒ වෙලාවේ හිතේ තියෙන දේ. ඒ විතරක් නෙමෙයි, කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන ගැබිනියක්ද කියන එක, එහෙමත් නැත්නම් කවුරු හරි මෑතකදී ලිංගිකව එකුණාද කියන එක පවා මේ සුවඳෙන් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි බලමු මේ සුපිරි හැකියාව යාලට ලැබෙන්නේ කොහොමද කියලා. මේක පිටිපස්සේ තියෙන විද්‍යාව හරිම පුදුම සහගතයි. මේක නිකම් සුවඳ දැනීමක් නෙමෙයි, මේක ජීව විද්‍යාත්මක සුපිරි බලයක්. මෙන්න බලන්න. සංඛ්‍යා වලින්ම කතා කරමු. බල්ලෙක්ගේ නහේ සුවඳ දැනෙන ග්‍රාහක මිලියන 300ක් තේනවා. අපිත් එක්ක සසදනකොට අපිට තියෙන්නේ මිලියන 6ක් විතරයි. හිතා ගන්න පුරවන් දේ වෙරස. ඒ විතරක් නෙවෙයි, සුවඳ විශ්ලේෂණය කරන්න වෙන්නුණු මුලේ කොටසත් අපේ එක වගේ 40 ගුණයකින් ලොකුයි. ඉතින් නහය විතරක් නෙමෙයි, ඒ සුවඳ තීරුම් ගන්න තියෙන මොලේ ශක්තියත් අතිමහත්. ඒ වගේම එයාලට තවත් රහස් ආයුධයක් තියෙනවා. ඒකට කියන්නේ ජේකබ්සන්ගේ ඉන්ද්‍රිය කියලා. මේකෙන් පුළුවන් ෆෙරමෝන වගේ විශේෂ රසායනික ද්‍රව්‍ය තවත් ගැඹුරින් නිවැරදිව හඳුනා ගන්න. මේ පින්තූරෙන් පේනවා වගේ බල්ලෙක්ට නහය කියන්නේ නිකන් ඉන්ද්‍රියක් නෙවෙයි. ඒක තමයි එයාලා ලෝකයේ තේරුම් ගන්න පාවිච්චි කරන ප්‍රධානම මෙවලම. හරි. දැන් අපි දන්නවා ඇයි යාලා එහෙම කරන්නේ කියලා. එහෙනම් ඊළඟට බලමු මේ පුරුද්ද කොහොමද අපි කළමනාකරණය කරගන්නේ කියලා. මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි මේක එයාලගේ ස්වභාවික දෙයක්. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම නවත්තන්න හදනවට වඩා මේක වෙනත් පැත්තකට යොමු කරන එක තමයි කරන්න ඕන. මේකට හොඳම දේ තමයි ස්ථාවර පුහුණුව. මෙන්න පළපුරුදු අය කියන ක්‍රමයක්. මුලින්ම සුනහයාට ලීව් ඉට් කියන